කවුද ක්‍රිස්පි රුලන් තෝසයක්. Hello everyone මම ජෙහානා. ඔයාලා මේ බලනවා ඇති මොනවද මේ අලුත් setup එකේ මේ වීඩියෝ කරන්න කියලා. මේක තමයි අපේ අලුත්ම kitchen එක. අලුත්ම kitchen එක කියන්නේ මේක මගේ husband ගේ ගෙදර. ඉතින් අද අපි හදන්න යන්නේ මොනවද කියලා ඔයාලා බලුවනේ. අද අපි හදන්න යන්නේ රවා තෝස. මේක ඇත්තටම මට අයිඩියා එකක් ආවේ නෑ රවා තෝස හදන්න ඕනේ කියලා. මගේ යාළුවෙක් මැසේජ් කරගෙන ඉද්දි කිව්වා එයාගේ ඩිනර් එකට රවා තෝස හැදුවා කියලා. ඉතින් මම රෙසිපි එක අහුවම එයා කිව්වා එයා මැඩ්‍රස් තමයි එයාගේ රෙසිපි එක තමයි බලලා කෙරුවේ කියලා. ඉතින් ඒ රෙසිපි එක තමයි මාත් පෙන්වන්න යන්නේ. එන්න හදමු. ඉතින් අපිට ඕන කරන ඉන්ග්‍රීඩියන්ට්ස් බලමු. එන්න. ඉතින් අපිට ඕන වෙනවා රුලන්. ඊට පස්සේ හාල් පිටි. හාල් පිටිත් එක්ක මෙතන මම ගාලික් ටිකක් අරන් තියෙනවා. ඊට පස්සේ මෙතන මයිදා. මයිදා කියන්නේ මේ පාන් පිටි. පාන් පිටි ඒ වගේම මෙතන කරපිංච ටිකක් මම හොඳටම චොප් කරලා අරන් තියෙනවා. ඒ වගේම මෙතන ආමු මිරිස් තියෙනවා. ආමු මිරිසුත් එකයි. එකම එක ආමු මිරිස් එක මම හොඳටම චොප් කරගත්තා. ඊට පස්සේ කර්ඩ් ඕන වෙනවා. මේ ඔක්කොම මේ මම කියපු අයිටම්ස් ටික ඕන වෙන්නේ මේ ලුණු කුඩු ගම්මිරිස් කුඩු මේ මං කියපු අයිටම් එක ඕන වෙන්නේ තෝසයකට. සම්බ වලට ඕන කරනවා පොල් මේ ගාගත්තු පොල් හදේ. ඒ තියෙන්නේ ගාගත්තු පොල් මේකයි මේ වගේ ලුණු කපාගත්තු ලුණු ඊට පස්සේ කරපිංචා අමු මිරිස් 6ක් 5ක් 6ක් වගේ ගන්න. ඊට පස්සේ ටෙම්පරාදුවට ඕන කරන තව මොනවාද මස්ටර්ඩ් වලට මොනවාද කියන්නේ අබ ඕන ඊට පස්සේ තෙල් ඕන ඒ වගේම ලුණු දානවා ඒ වගේ ගොඩක් දේවල් දානවා වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න මේක රසම රස රෙසිපි එකක් අනිවාර්යෙන් මිස් කරන්න නැතුව හදලා බලලා කමෙන්ට් එකක් දාන්න අත හොඳට හොදා ගන්න හරිද ඊට පස්සේ මේකට දාන්න රුලන් රයිස් ෆ්ලවර් හාල් පිටි පාන් පිටි මේස හැඳි දෙකයි රුලන් කෝප එකයි හාල් පිටි කෝප එකයි කර්ඩ් මේස හැඳි දෙකක් දානවා හොඳේ salt දාගන්න. එයාලා ගම්මිරිස් ඇට දාගන්නවා. මං ගාව ගම්මිරිස් ඇට නැති නිසා මං ගම්මිරිස් ඇට තියෙනවා. හැබැයි අපේ ගෙදර කට්ටිය ඒව කන්න ගම්මිරිස් ඇට කන්න කැමති නෑ. එහෙනම් මං ගම්මිරිස් කුඩු දාගන්නවා. සූදුරු ටිකක් හොදා ගන්න. හරිද? හොදාගත්තට පස්සේ මේකට දාගන්න. මේ වගේ හොඳට චොප් කරගත්ත කරපිංච තියෙනවනේ. කරපිංචා සහ හොඳටම චොප් කරගත්ත අමුමිරිස්. ගාලික් දානවා. ඔයා ජින්ජර් දාන්නේ. ඔයාට ගාලික් හරි ජින්ජර් හරි මොන එකක් හරි දාන්න පුළුවන්. මේක මගේ ස්ටයිල් එකට හදන්න. ඒ කියන්නේ අපේ ගෙදර කට්ටිය කන්න විදිහට හදන්නේ. හැබැයි මම මේ රෙසිපි එක බලුවේ මැඩ්‍රස් සමයල් එකේ. ඉතින් අපි මේක හොඳට මික්ස් කරමු. ඊපස්සේ අපි මේකට වතුර දාලා මේ මික්ස්චරේ හදා ගන්නකොට හොඳටම වතුර විදිහට වතුර කොච්චර දැම්මත් මදි. හරි දැන් අපි කරපු මිශ්‍රණය තියෙනවානේ ඒ මිශ්‍රණය මේ වගේ වහලා තියාගන්න ඊට පස්සේ ඒ වහලා තියාගන්න පස්සේ අපි ඒක විනාඩි 15ක් නැත්නම් 20ක් අතර වහලා තියලා ඒක හොඳට මොකක්ද කියන්නේ එන්නසල පොංගුදක පිපෙන්න ඒක හොඳට පිපෙන්න තියමු හරිද දැන් ඒ ગેප් එකේ අපි මේ චට්නි එක හදාගමු පොල් දාගන්න හරිද ඉතින් මේ වගේ පොල් ටිකකට තමයි මම මෙතන හදාගන්නේ මේකට ලුණු දාගන්න මේ වගේ ලොකුවට කපාගත්තම මම අර බ්ලෙන්ඩර් එකේ දාන හින්දා පොඩියට කපාගත්තෝ ඒවා ටෙම්පරාදු කරන්න එකට චට්නි එක ඊට පස්සේ මේකට දාගන්න මේ වගේ අමු මිරිස් 5ක් 6ක් විතර දාගන්න ඔයාලගේ ස්පයිසි ලෙවල් එක අනුව දාගන්න මේකට කියන්නේ කරපිංචා 1 2 මේව හොඳට හොදාගන්න ඊට දාගන්න ලුණු මේක බ්ලෙන්ඩ් කරගමු බිස්මිල්ලා වතුර ටිකක් දාගන්න ටිකයි බලන්න පුළුවන්ද පේනවද නේද හරියට කියනෝනේ මම මේක දාගන්නවා අපි අපේ චට්නි එක ටෙම්පරාදු කරගමු ඒකට ඉස්සෙල්ලාම පෑන් එක හොඳට රත් කරගන්න රත් කරගත්ත පස්සේ පොල් තෙල් තමයි මම ගාලා තියෙන්නේ දැන් අපි ඒකට අබ දාගමු අබ අත ලියලි මිරිස් කියලා. ආයි උමා. මේක හොඳට දෙව දාන්න. කරපිංචා. අල්හම්දුලිල්ලාහ්. මම කිව්වනේ මට හෙම්බිරිස්සාව කියලා. ඒකයි හෙම්බිරිස්සාවත් එක්ක මේ අර වියලි මිරිස් දාලා දෙන්නේ ඒකට කිමුන් යනවා. අපේ චට්නි එක දාන්න. ඔන්න ඉතින් දැන් තෝසේ හදන්න තැටිය අපි රත් කරගමු. මේ තැටිය මම ගත්තේ අපේ දන්න කෙනෙක්ගෙන් මේ ඉස්සරහ තැනක
එයාලා ගාව මේ වගේ තැටි ඕන දෙයක් තියෙනවා very affordable price එකට. මම ඒත් එයාගේ shop එකේ ගිහින් දවසක වීඩියෝ එකක් දාන්නම්. බලපිටින් ඉන්න ඇයට use වෙයි. එහෙනම් තව ටිකක් වතුර දාන්න ඕන. මේක මේ වගේ හොඳට වතුර වගේ තියෙනවා. හරි. දැන් තැටිය රත් වෙනට උනාට පස්සේ මේ වගේ ටිකක් තෙල් දාගන්න. වැඩි දාගන්න එපා. ඊට පස්සේ මේක හොඳටම වතුර වෙලා තියෙන්න ඕන. ඔන්න මොනවාද මේ තෝසවල හිල් කියලා අහන්න එපා. මේ රවා තෝස කියන්නේ හිල් එන්න ඕන. ඒක තමයි රවා තෝස. මෙහෙම තමයි අපේ රුලන් තෝසේ ආවේ. මේක ඇත්තටම මේකට වඩා ගොඩාක් ආවා මම කියපු මිශ්‍රණය ගානට. හැබැයි මං හදද්දිම මගේ හස්බන්ඩ්ම 5ක් විතර කාලා ඉවරයි. දැන් ඉතුරු තියෙන්නේ 9යි. ඉතින් මම එකක් කාලා පෙන්නන්නම් ඔයාලට. මේක බලන්න මේක ක්‍රිස්පි සද්දය ඇහෙනවද දන්නේ නැහැ. බිස්මිල්ලා. ඇත්තටම මේක කද්දි අර ක්‍රිස්මස් එකයි මේ කරපිංච සම්බල එකයි මාර්ම රහයි. ඔයාලට පුළුවන් නම් කොත්තමල්ලි කොලක් දාන්න. එතකොට තව රස වෙයි. ඉතින් ඇත්තම කිව්වොත් මට ෆස්ට් දාපු දෙක තුන හරියට ආවේ නැහැ. ඒක හරියට ආවේ නැහැ. ඊට පස්සේ දාලා ප්‍රැක්ටිස් කරපුවාට පස්සේ තමයි ආවේ. අනිවාර්යෙන් ඔයාලා දාද්දී non stick pan එකක් කරගන්න. ඊට පස්සේ හොඳටම උස් කරලා දාන්න. අර pan එක ගාවට ගිහින් දාන්න එපා. පොඩ්ඩක් මෙහෙම දාන්න. එතකොට තමයි හරියට එන්නේ. ඒ ටෙක්ස්චර් එක එන්නේ. ඉතින් මේ වෙනකම් වීඩියෝ බලපු හැමෝටම ස්තුතියි. අනිවාර්යෙන් ෆලෝ කරලා ලයික් කරලා වගේ ආදරණීය වචන ටිකක් කමෙන්ට්ස් වල දාගෙන යන්න. ෆලෝ කරලා තියාගන්න. රීපෝස්ට් එකක් කරන්න. මේක සේව් කරලා අනිවාර්යෙන් try කරලා බලන්න. ලේසිම රෙසිපි එකක්. ඒ වගේම මාර්ම රසයි.